සුබ දවසක්. අපි හැමදාම දකින දේවල්නේ. අයිස් කැටයක් දිය වෙනවා, දර කෑල්ලක් පිච්චෙනවා, ගේට්ටුවේ යකඩ මලකඩ කනවා. මේ හැමදේම ඇත්තකම වෙනස් වීම. ඒත් කවදා හරි හිතුවද මේ හැම වෙනස්සක්ම එකම වගේද කියලා? අන්න ඒක තමයි ප්‍රශ්නේ. අද අපි මේ කතාබහෙන් හොයාගන්න යන්නේ අපි වටේ වෙන මේ වෙනස් වීම පිටිපස්සේ තියෙන රසායනික රහස් ටිකක් ගැන. මෙන්න බලන්න උදාහරණ 3ක්. මලකඩ කෑම, දියවීම, දැවීම. බැලුව බැලමට මේ තුනම එක වගේ. මොකක් හරි දෙයක් වෙනස් වෙනවා. ඒත් විද්‍යාව ඇතුළට ගිහින් බැලුවොත් මේවා ක්‍රියාවලිය තුනක්. සම්පූර්ණයෙන්ම වෙනස්. අන්න ඒ වෙනස හරියටම අල්ලගන්න එක තමයි 10 ශ්‍රේණියේ විද්‍යාව 16 වෙනි පාඩමේ තියෙන හරිම වැදගත් කොටස. ඉතින් අපි බලමුද මේ අභිරහස කොහොමද විසඳන්නේ කියලා? හොඳයි. මෙන්න අද අපි කතා කරන දේවල්. මුලින්ම පදාර්ථයේ වෙනස් වීම කියන්නේ මොනවද කියලා පොඩ්ඩක් බලමු. ඊළඟට මේ වෙනස්කම් භෞතිකද රසායනිකද කියලා වෙන් කරගන්න විදිහ ගැන කතා කරනවා. ඊට පස්සේ අපි යනවා කෙලින්ම රසායනික ප්‍රතික්‍රියා වර්ගවලට. සමීකරණ තුලනය කරන එක ගැනත් ලෝහවල සක්‍රියතා ශ්‍රේණිය ගැනත් කතා කරලා අන්තිමටම බලමු මේ ඔක්කොම දැනුම අපේ ඇත්ත ජීවිතයට වැදගත් වෙන්නේ කොහොමද කියලා. හරි. එහෙනම් පළවෙනි කාරණය පදාර්ථයේ වෙනස් වීම. ඇත්තටම මේක හරිම සරලයි. අපි වටේ වෙනස් වෙන ඕනම දෙයක් මේකට අයිති. වතුර අයිස් වෙන එක, තේ එකට සීනි දිය කරන එක, කෑමු යද්දි පාට වෙනස් වෙන එක. මේ හැමදේම පදාර්ථයේ වෙනස් වීම තමයි. ඉතින් රසායන විද්‍යාවේදී කරන්නේ මේ වෙනස් වීම නිකම් බලන් ඉන්නේ නැතුව ඒව නිරීක්ෂණය කරලා පිළිවෙලකට වර්ග කරන එක. හරි. එතකොට මේ තියෙන කෝටි ගාණක් වෙනස්කම් අපි කොහොමද තේරුම් ගන්නෙ? ඔන්න ඔකට තමයි විද්‍යාඥයෝ හරිම සරල ක්‍රමයක් හොයාගෙන තියෙන්නේ. එයාලා මේ හැම වෙනසක්ම ප්‍රධාන කාණ්ඩ දෙකකට බෙදනවා. ඒ තමයි භෞතික වෙනස් වීම සහ රසායනික වෙනස් වීම. මේ දෙකේ වෙනස හරියටම අල්ලගත්තොත් මේ පාඩමේ ලොකු කොටසක් ඉවරයි. බලමුද මොකද්ද මේ වෙනස කියලා? ඔන්න බලන්න. මේක තමයි වෙනසේ හදවත. භෞතික විපර්යාසයක් කියන්නේ දෙයක පෙනුම වෙනස් වුණාට ඒක ඇතුළතින් වෙනස් වෙන්නේ නැහැ. හරියට අයිස් කැල්ලක් දියවෙලා වතුර වෙනවා වගේ. දෙකම එකයි. H2O අණුම තමයි. හැබැයි රසායනික විපර්යාසයක් කියන්නේ මුලින් තිබ්බ දේ නැත්තටම නැති වෙලා සම්පූර්ණයෙන්ම අලුත් ගුණ තියෙන අලුත්ම දෙයක් හැදෙන එක. දර කැල්ලක් පිච්චිලා අලු වෙනවා වගේ. අලු වලින් ආයේ දර හදන්න බෑනේ. අන්න ඒක තමයි වෙනස. හරි. අපි තව උදාහරණ ටිකක් බලමු. අයිස් දිය වෙන එක භෞතිකයි. ඇයි? මොකද ඒ වතුර ආයෙත් ෆ්‍රිජ් එකේ තිබ්බොත් අයිස් වෙනවා. ආපස්සට හරවන්න පුළුවන්. ඒ දර පිච්චුනම හැදෙන්නේ අලුයි දුමයි. ඒ අලු වලින් ආයෙත් දර හදන්න බෑනේ. ඒක ආපස්සට හරවන්න බෑ. අන්න ඒක රසායනිකයි. යකඩ මලකඩ කන එකත් හරියට මේ වගේ. හැදෙන්නේ යකඩ නෙවෙයි මලකඩ කියන අලුත්ම සංයෝගයක්. හොඳයි. දැන් අපි රසායනික වෙනසක් නැත්නම් රසායනික ප්‍රතික්‍රියාවක් කියන්නේ මොකක්ද කියලා දන්නවා. ඊළඟ ප්‍රශ්නේ තමයි මේ හැම ප්‍රතික්‍රියාවක්ම වෙන්නේ එකම විදිහටද? නෑ, මේවා සිද්ධ වෙන රටා කිහිපයක් තියෙනවා. අපි දැන් යන්නේ අන්නේ ප්‍රධාන රටා ටික අඳුනගන්න. මෙන්න බලන්න ප්‍රධාන වශයෙන් අපිට කතා කරන්න තියෙන වර්ග 4ක් ගැන. රසායනික සංයෝජනය, ඒ කියන්නේ දේවල් එකතු වෙන එක, රසායනික වියෝජනය, ඒ කියන්නේ එක දෙයක් කැඩෙන එක. ඊළඟට තියෙනවා ඒක විස්ථාපනයයි, ද්විත්ව විස්ථාපනයයි. මේවා තන් මාරු කරගන්න ප්‍රතික්‍රියා. අපි බලමු මේ එකින් එක මොන වගේද කියලා. හරි, මුලින්ම ගමු සංයෝජනය. මේක හිතා ගන්න තියෙන ලේසිම ක්‍රමය තමයි මේක හරියට බිල්ඩින් බ්ලොක්ස් දෙකක් එකට සෙට් කරනවා වගේ. A කියන එකයි B කියන එකයි එකතු වෙලා ඊට වඩා ලොකු C කියන අලුත් දෙයක් හැදෙනවා. සරල දේවල් දෙකක් එකතු වෙලා අලුත් සංකීර්ණ දෙයක් හැදෙනවා. අන්න ඒක තමයි සංයෝජනය. මෙන්න බලන්න නියම උදාහරණයක්. විද්‍යාගාරයේදී මැග්නීසියම් පටියක් පත්තු කරාම දකින්නවනේ අර ඇස් නිලංකාර වෙන දීප්තිමත් දෙලියක් එනවා. අන්න එතනදි වෙන්නේ මැග්නීසියම් ඒ කියන්නේ Mg වාතයේ තියෙන ඔක්සිජන් O2 එක්ක එකතු වෙන එක. ඒ කියන්නේ සංයෝජනය වෙන එක. ප්‍රතිඵලය තමයි සුදු පාට කුඩු. ඒ කියන්නේ මැග්නීසියම් ඔක්සයිඩ් MgO. සරල දෙකක් එකතු වෙලා අලුත් එකක් හැදුනා. හරි. ඊළඟ වර්ගය තමයි වියෝජනය. මේක කලින් කතා කරපු සංයෝජනයේ සම්පූර්ණ අනිත් පැත්ත. මෙතන වෙන්නේ එක ලොකු දෙයක් අපි කියමු A කියලා. ඒක කැඩිලා B සහ C වගේ පොඩි කෑලි දෙක තුනකට වෙන එක. එක දෙයක් කැඩිලා කීපයක් වෙනවා. අන්දේ ඒක තමයි වියෝජනය. මේකටත් අපි විද්‍යාකාරයෙන්ම උදාහරණයක් ගමු. පොටෑසියම් පර්මැංගනේට්. අර දම්පාට කුඩු මතකනේ? අන්න ඒ ටිකක් අරගෙන රත් කරාම ඒ එකම සංයෝගයේ කැඩිලා ඒ කියන්නේ වියෝජනය වෙලා ද්‍රව්‍ය තුනක්ම හැදෙනවා. පොටෑසියම් මැංගනේට්, මැංගනීස් ඩයොක්සයිඩ් සහ ඔක්සිජන් වායුව. එක දෙයක් රත් කර තුනක් හැදුනා. නියම වියෝජනයක්.
හරි. තුන්වෙනි වර්ගය. ඒක විස්ථාපනය. මේක හිතා ගන්න පුළුවන් පොඩි තරංගයක් වගේ. මෙතනදි වෙන්නේ A කියලා හරිම ක්‍රියාශීලී කෙනෙක් එනවා. එයා ඇවිත් B කියන සංයෝගයේ ඉන්න Bව එළියට දාලා C එක එකතු වෙනවා. හරියට තැනක් බලෙන් අල්ල ගන්නවා වගේ. අන්තිමට අපිට ඉතුරු වෙන්නේ AC කියන අලුත් සංයෝගයයි තනි වුණු Bයි. මේකට තියෙන හරිම ලස්සන පරීක්ෂණයක් තමයි කොපර් සල්ෆේට් පරීක්ෂණය. අර නිල් පාට ද්‍රාවණයට සිංක් කෑල්ලක් දැම්මම මොකද වෙන්නේ? ටික වෙලාවකින් නිල් පාට නැති වෙලා යනවා. ඇයි? මොකද සිංක් කොපර් වලට වඩා ක්‍රියාශීලී. ඉතින් සිංක් ගිහින් කොපර්ව එළියට දාලා සල්ෆේට් එක එකතු වෙනවා. අර එළියට දාපු කොපර් ටික තමයි අර තඹ පාටට තැන්පත් වෙලා තියෙන්නේ. හරි අපේ හතරවෙනි සහ අවසාන වර්ගය ද්විත්ව විස්ථාපනය. මේක ඊටත් වඩා ලේසි. මෙතනදි වෙන්නේ සංයෝග දෙකක් යාලගේ කොටස් මාරු කරගන්න එක. හරියට ඩෑන්සර්ස්ලා පාර්ට්නර්ස්ලා මාරු කරගන්නවා වගේ. A B කියන කෙනයි C D කියන එකතු වෙලා A යනවා D එක C යනවා B එක. අන්තිමට අපිට ලැබෙනවා AD සහ CB කියන සම්පූර්ණයෙන්ම අලුත් සංයෝග දෙක. මේක S50 අපිට දකින්න පුළුවන් තැනක් තමයි අවක්ෂේප හැදෙන ප්‍රතික්‍රියාව. හිතන්න පැහැදිලි වතුර වගේ දියර දෙකක් එකට කලවම් කරනවා. එකපාරටම ඒක ඇතුලේ කිරිපාටත වගේ ඝන දෙයක් හැදෙනවා. අන්න ඒකට තමයි කියන්නේ අවක්ෂේපයක් කියලා. එතන වෙලා තියෙන්නේ ද්‍රාවණ දෙකේ තිබ්බ අයන තැන් මාරු කරගෙන වතුරේ දිය වෙන්නේ නැති අලුත් සංයෝගයක් හදපු එක. ඒක ද්විත්ව විස්ථාපනයේ නියම සාක්ෂියක්. හොඳයි. දැන් අපි ප්‍රතික්‍රියා වර්ග 4 ගැනම දන්නවා. දැන් තියෙන්නේ මේ ප්‍රතික්‍රියා ලියන භාෂාව ඉගෙන ගන්න. ඒ භාෂාව තමයි රසායනික සමීකරණ. මේක හරියට කෑම රෙසිපි එකක් වගේ. අමුද්‍රව්‍ය ප්‍රමාණය වැරදුනොත් කෑම එක හරියන්නේ නැහනේ. අන්න ඒ වගේ සමීකරණයකත් දෙපැත්ත හරියටම සමාන වෙන්න ඕන. අපි ඒකට කියනවා සමීකරණය තුලනය කරනවා කියලා. ඉතින් ඇයි මේ තුලනය කරන්නම ඕන? ඒකට හේතුව තමයි ස්කන්ධ සංස්ථಿತಿ නියමය. මේක හරිම සරල ඒත් හරිම බලවත් නීතියක්. ඒකෙන් කියන්නේ රසායනික ප්‍රතික්‍රියාවකදී පරමාණු විනාශ වෙන්නේවත් අලුතින් හැදෙන්නේවත් නැහැ. තියෙන ටික එකිනෙක මාරු වෙනවා විතරයි. ඒ කියන්නේ ප්‍රතික්‍රියාව පටන් ගනිද්දී තිබ්බ පරමාණු ගානම ප්‍රතික්‍රියාව ඉවර වෙද්දිත් තියෙන්නම ඕන. අන්න ඒකයි අපි ඊතලයේ දෙපැත්තම සමාන කරන්නේ. හරි. අපි බලමු කොහොමද මේක කරන්නේ කියලා. මේක හරියට පසල් එකක් හදනවා වගේ වැඩක්. පළවෙනි පියවර ඊතලයේ වම් පැත්තේ දකුණු පැත්තේ තියෙන හැම පරමාණු වර්ගයක්ම කීයක් තියෙනවද කියලා ගණන් කරන එක. ඊට පස්සේ එක පැත්තක් අඩු නම් ඒ සූත්‍රයේ ඉස්සරහින් ඉලක්කමක් දාලා ගාන සමාන කරනවා. හැබැයි එහෙම කරද්දී සමහර විට වෙන පරමාණුවක ගාන වෙනස් වෙන්න පුළුවන්. අවුලක් නැහැ. දෙපැත්තෙම හැම පරමාණුවක්ම සමාන වෙනකන් අපි මේ වැඩේ දිගටම කරනවා. අන්තිමට ආයසරයක් ඔක්කොම හරිද කියලා චෙක් කරලා බලනවා. එච්චරයි. හොඳයි. දැන් අපිට ප්‍රතික්‍රියාවක් වෙන් කරගන්නත් පුළුවන්. ඒකේ සමීකරණය තුලනය කරන්නත් පුළුවන්. ඒත් මම සිංක් කෑල්ලක් කොපර් සල්ෆේට් වලට දැම්මොත් ප්‍රතික්‍රියාවක් වෙනවා. ඒත් කොපර් කෑල්ලක් සිංක් සල්ෆේට් වලට දැම්මොත් වෙන්නේ නැහැ. ඒ ඇයි? ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙයිද නැද්ද කියලා කලින්ම දැනගන්න ක්‍රමයක් තියෙනවද? ඔව්. අන්න ඒකට තමයි අපි ලෝහ සක්‍රියතා ශ්‍රේණිය පාවිච්චි කරන්නේ. මෙන්න මේක තමයි රසායන විද්‍යාවේ තියෙන සුපිරිම ලයිස්තුවක්. මේකෙන් කරන්නේ ලෝහ වර්ග ඒවායේ ප්‍රතික්‍රියා කිරීමේ දක්ෂතාවය, ඒ කියන්නේ සක්‍රියතාවය අණුව පිළිවෙලකට තියෙන එක. උඩම ඉන්න පොටෑසියම් වගේ අය හරිම ක්‍රියාශීලී. හරියට හයිපරැක්ටිව් වගේ. වතුර එක්කත් ගිනි ගන්නවා. හැබැයි යටටම යද්දි රත්තරන් වගේ අය හරිම කම්මැලි අක්‍රියයි. කිසිම දෙයක් එක්ක ලේසියෙන් ප්‍රතික්‍රියා කරන්නේ නැහැ. අන්න ඒකයි රත්තරන් බඩු අවුරුදු ගාණක් ගියත් මලකඩ කන්නේ නැතුව දිලිසෙන්නේ. හරි මේක හරිම සිත් ගන්නා සුළුයි. ඒත් මේ ලයිස්තුව පාඩම් කරගත්තා කියලා අපේ ඇත්ත ජීවිතේට මොකද්ද තියෙන ප්‍රයෝජනය? ඇත්තටම අපි හිතනවට වඩා ගොඩක් ප්‍රයෝජන තියෙනවා. බලමුද මොනවද කියලා? මේ බලන්න සෝඩියම් වගේ හරිම සක්‍රීය ලෝහයක් වාතයේ තිබ්බොත් ගිනි ගන්නවා. ඒක නිසා තමයි ඒක භූමි තෙල් වල දාලා තියෙන්නේ. ඒ තීරණය ගන්න සක්‍රියතා ශ්‍රේණිය බලලා. යකඩ පාලම් නව් මලකඩ කන එක නවත්ත ගන්න යකඩ වලට වඩා සක්‍රීය සිංක් තට්ටුවක් ගන්නවා. එතකොට යකඩ වෙනුවට සිංක් මලකඩ ගන්නවා. අපි පාවිච්චි කරන බැටරි ඒ වගේම පොළවෙන් ගන්න ලෝපස් වලින් ලෝහ වෙන් කරගන්නෙත් මේ සක්‍රියතා ශ්‍රේණියේ තියෙන දැනුම පාවිච්චි කරලා තමයි. ඉතින් අද අපි පදාර්ථයේ වෙනස් වීම පිටිපස්සේ තියෙන රහස්කේත කීපයක්ම හොයාගත්තා. භෞතික, රසායනික වෙනස්කම් අඳුනගන්න, ප්‍රතික්‍රියා වර්ග කරන්න, අන්තිමට ලෝහවල හැසිරීම ගැන අනාවැකී කියන්නත් අපි දැන් දන්නවා.
ඒත් මේක ආරම්භය විතරයි. මේ වගේ අපි වටේ තියෙන ලෝකය පාලනය කරන තව කොච්චරනම් රසායනික රහස් ඇතිද? අන්න ඒ ගැන හොයන එක කවදාවත් නවත්තන්න එපා. දිගටම ප්‍රශ්න අහන්න, දිගටම උත්තර හොයන්න.